Hi guys. ඉතින් ඔන්න සෝනා YouTube channel එකේ අද ඔයාලට කිව්ව විදියටම Mr. Dog chapter 1 අරගෙන ආවා. ඉතින් bro අපි සෙල්ලම් කළා මොකද වෙන්නේ කියලා. guys ඉතින් පොලිස් කාර්යය නවත්තලා දිනවා නේ බා. ඔට්ටෝ තඩිය කාවද කරේ තියන් යනවා බා. ඉතින් ගලක් තිබ්බ මචං. අපි ගල අරගමු. දැන් මචං මේක මෙහෙම අතාරින්න ඕනේ බා. පියයි වහගමු ගැම්මේ. අඩු අරු ඇවිල්ලා ඉන්නේ බා. ඌ ගියා කියලා හිතනවා මම. එමන්. එන්න මේක ඕනේ නෝ මචං. එතන දොර අරගන්න. හොඳයි මචං ඊට පස්සේ තියෙනවා අපිට පොඩි මොලින් ගහන්න ඕනේ ගේම මචං. මේතරම තමයි දැන් මේ දොරක් කරගෙන තමයි මේ ගේම නෑ. අඩෝ එනම් මොකක්ද බං මෙතනින්? අඩෝ හරි මචං දොර නම් අරගත්තා. දැන් මචං පොරවක් ඕන. මං හිතන්නේ මෙහි ඇති බා. අඩු නෑ බා. එනම් බ්‍රෝ මෙතන. අඩු එතනත් නෑ. අඩු එනම් කොහෙද බං පොර? මේ තියෙන්නේ බා. පඩු හම්බුණා. දැන් මචං මෙතන පෙට්ටි ටිකක් තියෙනවා කඩා ගන්න. තව 3ක්ම තියෙනවා. bro ඉතින් අපි ඒ 3ක් කඩාගත්ත ගෑම්මේ. දැන් තමයි අපිට මෙතන බල්ලෙක් ඉන්නව නලවන්න ටික. පී අරගෙන යමු අපි උගාවට නේ. එච්චර දරුණු වෙන්න හොඳ නැහැ. අපි පී ඕනේ. අපි උත් එක ඩීල් එකක් දාගමු. පොඩි බෙහෙත් කුප්පියක් තිබ්බා. අපි මේක දා ගන්න ඕනේ බං මස්ක් එකට. හරි බ්‍රෝ. ඉතින් දැන් අපිට යන්න වෙනවා Mr. Dog ගේ බව්ව ගාවට. බල්ලා බැඳලාද දන්නේ. මෙතන බල්ලා බැඳලා නැහැ. ඔක සමහරට මෙතනම ඉන්නවලු. අලෝක මෙතනම කී දන්නේ. ඔව්. අලෝක එයිද? අඩු වෙනවා බා. අඩු. උලන් ආවා. හරි යම. ඔය මාස් කෑල් දුන්නම හරි බා. දැන් මචං යතුරු. මේ තියෙන මචං. ඔක තමයි අපි හේව්වේ.
බලු බොක්ක තාම වැඩ. මචං නියනක් තිබ්බ එකක් ගන්න ඕනේ. ඒක අපි දාලා අපේ ග්‍රීන් කී එක අරගමු. දැන් මචං බොක්ක මෙන්න මෙතනින් යන්න තමයි තියෙන්නේ. දැන් තමයි මං ගේම ගහගන්න තියෙන්නේ. අපිට යන්න කලින් දෙයක් ගන්නම තුනා බ. මේ දාගමු. මෙන්න මේ යතුර ඕනේ වෙනවා. කොබ යතුර? අර මතක බෙහෙත් කුප්පියත් එක්ක තිබ්බා. මේදී. ඕක අරගෙන මේ පයින්න තමයි තියෙන්නේ මචන්ද. දැන් මචං මේක අරගන්න ඕන. මේ බ්ලැක් කී එක අරගෙන පයින්. අඩු වෙනවා බා. අඩු යනවා නේද? මෑන් යනවා. ඉන්නේ උඩට කැපෙන්න තමයි මචං. දැන් මේ දොරවල් ටික අරගන්න ඕනේ මෙන්න මේක. ওই දොරවල් නේ එකක් තමයි මේ යතුරු දාන්නේ මම මොකක්ද කියලා මතක නෑ. යතුරු ඕන වෙන එකට. මචං තා පොඩි වැඩක් තියෙනවා යතුරු නම් අය ඕනේ නෑ. මේ රට්ටාව හදා ගන්න ඕනේ බා. පැත්තට පිටිපස්සට නේ. යමු. පැත්ත නම් මතක නෑ පිටිපස්සට නම් මතකයි. පිටිපස්සට යකෝ පිටිපස්සට ඇරියා. පිටිපස්සට මොන පැත්තද? මෙහෙද? නැත්නම් මෙහෙද? අලු එහෙද? හරි දැන් කැපියන්. තඩිය ඇයිද? අලු තඩිය යනවා. තඩිය ගියා කැපියන්. මචං ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් මචං මෙන්න මේක ගන්නත් ඕනේ. ඒක නම් යමන් දැන් පල්ලෙට. අඩවරු දැක්ක බා. අලි වැලි. දැක්ක කියලා ගමන් නෑ බෑ අපි යන්න. මේකෙන් කරගන්න වැඩක් තියෙනවද? බල්ලා තාම නිදි ඇති. ඔර බල්ලා නිදි. සපර නිදි බා. මම හිතනවා මේකද? ඔර ඒක නෙමෙයි. මේ තුනේ එකකට මේක සෙට් කරගන්න දිනේ. හරි. ඔය තෙල් කෑන් එක ගත්ත වැඩේට දැන් මචං මේක පුරව ගන්න ඕන. මම අරුව දැක්ක. අඩු වෙනවා බා. කැපියම් බා. ඇයි බං අරුව වෙනවනේ බා. අයියෝ. ඌ එයිද නැහැ වැඩි පිළි. අඩෝ. මම හිතනවා මෑන් දැන් නම් ගියා කියලා. මෑන් ආවනම් දැන් යන්න ඕනේ බා. ගිහිල්ලා ඇතිද? අලුත් තෙල් දැන් හරියට දන්නෙත් නෑ හැබැයි. හරි බ්‍රෝ දැන් ගෙම්මින් යමන් අපි ආයි උඩට. අඩු වැටුණා නේද? අඩු උඩට යමන්. අඩු ගිහිල්ලා දන්නේ නෑ බා. ඇති තෙල් නම් ඇති. අඩු බල්ලා හංගු බා. කොහොම? ඌ බුල කිල්ලනා නේද? හරි දැන් කැපෙන්න තමයි තියෙන්නේ කියන්නේ.
එහෙ නෙවෙයි මචං. මචං වැඩේ තියෙන්නේ මේ. මෙන්න මේකට අපි දාගන්න ඕනේ මං තෙල් ටික. දැන් තමයි මචං ඊළඟ වැඩේ. ඊළඟ වැඩේට යන්න කලින් පොඩියට මට තියෙනවා. හරි. දැන් මචං ඊළඟ වැඩේට යන්න ඕනේ. ඊළඟ වැඩේ තියෙන උඩ බා. උඩට ගිහින් පොඩි අයිටම් එකක් ගන්න තියෙනවා මට. පොඩි බඩුවක්. පොඩිත් නෑ බෑ. තඩි මෑන් කොහෙද දන්නේ? මිස්ටර් ඩොග්. අඩෝ මිස්ටර් ඩොග් කෙනා. මිස්ටර් ඩොග් මාව දැක්කා. අලි වැඩේ. මිස්ටර් ඩොග් මාව දැක්කා බා. මිස්ටර් ඩොග් දැක්කා බම් මාව. අඩෝ එහෙනේ මෙහෙ යන්න තියෙන්නේ මෙහෙ. මෙතන මම මෙන්න දිනවා මං කිව්ව බඩුව බා. බඩුව ගනි. අඩෝ වෙනවා බම් මෙහෙලක් තියෙනවා බා. එන්න කෙලවෙන්නත් පුළුවන්. අඩෝ මේක වට දානවා. අයියෝ කොහෙන් ඉද්දන්නේ දැන් කෙලවෙනවා මට. අඩෝ ෂේප් වුණා බම් වැඩේ. දැන් කොහමරි පල්ලයට ආගන්න ඕනේ. අඩෝ ශනික දෙන්න. ඩේ සුපිරියර් යනවා යම. ගායිස් ඉතින් තාමත් වීඩියෝ එක ලයික් කරේ නැද්ද? මොකද්ද බා? ඔන්නෝක ලයික් කරලා දාපන් බා. දැන් මෙතන පොඩි වැඩක් තියෙනවා මචං. යමන් බල්ලා තාම දොයිද? අඩෝ බල්ලා දොයි. මේනේ බල්ලා වෙන්නේ. අඩෝ බල්ලා බා. උන්ට මොනවා වෙලාද මන්ද බා? හරි බං ඔන්න අපි ආව දැන් මෙතන අපි බල්ලව ගැට ගන්න චේන් එකක් කපා ගන්න ඕනේ. නෑ මචං. බල්ලව ගැට ගන්න නෙවෙයි. වෙන වැඩකට. අපිට පැනලා යන්න ඕක ඕනේ වෙනවා බා. බල්ලා කොහොමද දන්නේ අරගේ ඇස්සට ගියේ? කැපියන් සනික. ඔලෝ යම. දැන් මචං අපේ මැෂින් එකට නම් ඕන කරන දේවල් ඔක්කොම හරි. දැන් මචං මෙන්න මේ බූරුව බේරගෙන තමයි තියෙන්නේ බා. යකෝ ගියා නම් තනියම වරෙන් ගොයි. උෙන් බෑ මං එන්න ඕනේ දැන් මූ බේරගෙන. හරි මචං. අපි දැන් වැඩේට යනවා. අපිට ඕනේ වෙනවා රෙඩ් කී එක. රෙඩ් කී එක හොරනේ. ඒකට තමයි ලොකුම මිෂන් එක කරන් තියෙන්නේ. ලොකුම වැඩක් තියෙන ඕකට බා. කමන්නේ. සුපිරි ප්ලේයර් බහලා ඉන්නේ වැඩේට. මචං ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා මචං. ඔයාලගේ සබ් එක ගොඩක් වටිනවා. අඩු නම් එනවා. අඩු වෙනවා බා මෙහෙට එනවා බා. අඩු වෙනවා බා. මට දැන් මෙහෙට යමන් මෙහෙට. මේ පොඩි බඩුවක් තියෙනවා මට ඕන කරලා. මේකේදී අර වීඩියෝයිද මෙහෙට ඉඳන් අඩු වෙනව නේද? අඩු නෑ. ගියා. අඩු එයි. අඩු. මොලේ ඉදන්නේ නැහැ බං ඕක. ඒ ඇස්මේ කුකුලේ බෙල්ල මෙරිකම් බා. උගේ කනක් ඇහෙන්නේ නැහැ දැන්. ඩෝ බ්ලූ කී එක හම්බුණා බා. බ්ලූ කී එක හම්බුණා ගෑම්මෙන් අඩෝ මේ මොකද්ද? බීම යන්නේ. අප්පට අයියෝ අරු දැක්කපම් මාව දැන් නම් මේක හැංගෙන බලුණා නැතොද? අඩෝ බෑ බා. ඕන් දැන් අරුට වටයක් දාන්න එනවා. මේක නම් දක්ෂතාවය ඕනේ බා. අඩෝ වෙනෙවුන්න බෑ බා. ඕවා වෙනෙවුන් කරන්න බෑ බං ඕවා. ඔට මේ අපි වගේ උන් ඉන්න ඕනේ බා. දැන් නම් අරුට වට දාන්න එයිද මේක උඩටත් ඉදන්නේ කරුමේ. අඩෝ එනවද උඹ? උඩට එනවද? එන්න ආසයිද? එන්න වරේ. ඔය මගෙන් අහන්න දෙන්න උඹ වරේ. බේගෙ දෙන්න බා. හරි මචං. දැන් තමා මචං එන්න මේ කාමරේට රිංග ගන්න වෙලාව. ගියා ගත්තා. කේබල් එක ගත්තා මචං ගත්තා. අඩු හු කන්න ගැහුවපන් අයියෝ. කාමන්නේ මචං. අපි ගොඩක් වැඩ කරගත්තා. අඩු මට අමතක වුණා මෙන්න මේ අයිටම් එක ඕනේ බං මේ දොර අරින්න. කොහෙද මගේ වයර් කෑල්ල? ඕක තමා බං මගේ
මගේ නෙමෙයි අපේ මිස්ටර් ඩෝගේ කම්පියුටරේට සෙට් කරන්න තියෙන කෑල්ල බා. ඩෝගේ කම්පියුටරේ නෙමෙයි මිස්ටර් ඩෝග්ගේ මේකාගේ. මගේ වගේ තමයි බා හිටි. කම්පියුටරේ මගේ වගේ තමයි හිටි. කාමරේ මතක නෑ බා මගේ වුණාට. මං හිතනවා මේකේ අඩෝ ශනික යමං හරි ඒක නම් සෙට් කරා හරි බා. දැන් ඉතින් ගැම්මෙන් යන්න තියන්නේ අර නියන් අම්මට මේ මොකද ඉන්න ඔය කෝරු ඩෝ නැමියන් එක්ක කප්කේ දන්න අපිලා පහපි කොයන් නැති වී වගේ බා අඩු ගියා වගේ සද්දෙකුත් එනවා අඩෝ කොහේ ඉන්නවද දන්නේ බා කැබියම්කෝ කමන්නේ කොහේ හිටියම්මෝ කවුරු තල් කරගෙන ඉන්න වෙලා නෑ බන්ද දැන් මචං අර නියන් ගැල මම කොහෙ දාගත්තද දන්නේ යමන් කොහමරි ඒක මම මතක විදිහට පල්ලෙහාට දාගත්තා බම්මා ඔය බීම බෝතලෙන් නම් කරන්නේ මන් දන්නේ නෑ බන්දා ඕකේ බුවම සද්දයක් එනවා මචං අඩු නියන් නම් පා වෙනවා අපි ඒක try කරමුද එච්චරයි බා වෙන මොනවත් තින්නේ මම නම් තාම දන්නේ නැහැ වෙන දෙයක් අලු වරේ නේ පලේ යම ශනිගේ මන් දැන් තා චුට්ටි වැඩක් මචන් තියෙන්නේ චුට්ටි වල චුට්ටි නෑ බෑ වැඩක් තියෙන චුට්ටි වැඩ අඩු බල්ලා අඩෝ බල්ලා බෑබම් බල්ලා කැරි වෙඩේ බල්ලා කරේ අයියෝ කෝ කැසට් එක යම කනවද තෝ ඉඳපා නියනෙන් ගහ මරන්න බෝ ෂන්ගේ යමං බල්ලා පණීද බල්ලා බලන්න වෙලාවකුත් නෑ අරුව බලන්න වෙලාවකුත් නෑ උඩ ඉන්නව නම් මට කෙලි තමාද මට උඩ නෑ මගේ වාසනාවට උඩනේ දැන් මට කාමරේ මතක නෑ අයියෝ මේකට දෙන්න ඕන මේක ශනිගේ බං ඔය බම් මෙන්න මේ සේප්පු වරින්න තමයි මේ මීය නැගිනව බා පුළුවන්ද මං පුළුවන් මේක නම් පුළුවන් මේක ගන්න එක තමයි ඊළඟ හරි අයියෝ තිබ්බ chance එක ගන්න බැරි වුණා බා ගත්තා වැඩේ හරි වගේ තමයි දැන් මේක දාගන්න ඕන කම්පියුටරේට අඩේ කෙරි පොකේ ආව බං අය අඩෝ හබිය දොර හුවා අඩේ ඊදෝක ෂෝ වදයක් වුණා බා මම හිතන්නේ මේ සද්දයක් ගියා කියන හොඳ ලකුණ අපි ගියා කියලා හිතලා යමු මචං පොඩි වෙලයි තින්නේ ඉක්මනට 7යි 6යි 4යි 5 7යි 6යි 4යි 5 මතක තියාගන්න 7යි 6යි 4යි 5 7යි 6යි 4යි 5 7යි කෝ 7යි 6යි 4යි 5 මචං යකෝ ඇරුන්නේ 7යි 6යි 4යි 5 අඩු හිම කරන්න එපා 7යි 6යි 4යි 5 මචං එයි බං හිම කරන්නේ ආය බලන්න වෙනවා බන්ද අඩු නරුත් වෙනවා මචං අයියෝ චෝ එපා වෙන්නේ දැන් තමයි මචං shit කොහොද මම මතක 7යි 6යි 4යි 5 වගේ බෑ අඩු ඒක තමයි බං පාස්වර්ඩ් එක 7යි 6යි 4යි 5 මම ඒකනේ ගියේ අඩු බා හරියන්නේ බා ඔය දොර වැඩක් දන්නෙත් නෑ ඕක කෝවාගේ බාල බඩක් නෙමෙයි ඕක කොහෙන්ද දන්නේ හොයාගත්තේ
ලොක් කරන් දෙන්නේ නැහැ නේ බං මම කොහොමද බය වෙන්න ඕනේ ඒක. අයියෝ දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ බං ආයෙ එපා වෙනවා මල කරුමේ. අඩ හුකන් ෂෝ ෂිට්. බල්ලට දෙන්නේ නෑ දැන් නම් ඉතින් බල්ලා මටත් මල පන්නගෙන ඉන්න බල්ලත් ඉතින්. බල්ලා මචං තව එකපාරක් හරි ගියොත් ආයෙ දෙන්නේ නෑ වැඩක් ඈ. බල්ලා කියලා බං මේ ගේ තුල ගන්නවද බං ඌ? කිත්තමන්ද බං මිස්ටර් ඩොග්. මිස්ටර් ඩොග්. ඩොග් නැතත් මිස්ටර් හිටියනම් කවන්නේ නැහැ. මිස්ටර් ඩොග් ඉන්නවනේ ඒක ප්‍රශ්නේ. අඩු දැන් අප්පට අයියෝ මට නම් එපා වෙන්නේ අන්න කරුමේ නෝ. කරුමේ නෝ යකෝ අන්න. කරුමේ නෝ නේද? එන්න ඕනේ දැන්. අයියෝ ඵලයන්. මං ඇරියට පස්සේ තෝ ගාවත් හරි හරි තමයි මට. හරි ෂේප් නෑනේ. ඉතින් අර පාස්වර්ඩ් එකම තිබ්බොත් තාම මට 7-6යි. 7-6 4-5. ඉතින් මං කලින් ගෙවුවේ නේ. 7-6 4-5 කහපන් ආයේ. 7-6 4-5. යමං 7යි 6යි 4යි 5 ඇරියන් ඈ. ඒක හොරයි අඩෝ එහෙම බෑ. මේක ආය පරක්කම මොකක්ද දන්නේ 7යි 6යි 4යි 5 මචං. අඩෝ ඒක ඇරුණ මචං. අඩෝ මෙන්න දින රෙඩ් කී එක බං මෙන්න මේක තමයි මම මෙච්චරලා හෙන අමාරුවෙන් හෙන ගේම් එක ගත්ත යතුරු මචං. අඩෝ මේක උඩට ආපුක හොඳයි මං ඒක අතකට වෙලාවට මම මචං thank you කියන්නත් ඕනේ පස්සේ කියන්න ඉන්න මං යන ගමන් කියගෙන යන්නම් උඹට. අඩෝ අර බල්ලා කොයි විලි පණීද දන්නේ නැහැ ඉඳ යමන් මචං. දැන් මචං මෙන්න අපේ බොක්කව නිදහස් කරගත්තා. අඩෝ මචං බොක්කවා දැන් නිදහස් එන්න මචං බොක්ක. වරෙන් බං ඉතින් ඇයි නලව ඉන්න වෙලා නැහැ උඹට. අඩෝ වරෙන් බා. උඹ හුරුතල් කරන්න වෙලා නැහැ පකේ වරෙන්. අඩෝ වරෙන්. එන්න නැත්තම් මේක ඉඳලා. එනවද? ඒ වරෙන් කො බං ඉතින් ආතල් ගන්න වෙලා නැහැ. වරෙන්. වරෙන් මං එක්කයක්කෝ. එන්න නැත්තම් මේක ඉඳලා. මං යනවා මචං. කො ඒ මම මොකක්ද කරලා නැහැ. අර මම මොකද්ද කරේ නැත්තේ? මේ මටත් මතක් කරා මම මොකක් කරේ කරලා නැහැ. ඒකනේ මේක එන්නේ නැත්තේ. මම මොකද්ද කරේ නැත්තේ? එහෙම වෙන්න බෑ. මම ඔක්කොම කරානේ වැඩ ටික. අනේ මන්ද බා. මොන මගුලක් කියනවද මන්ද? මොන පහක්ද බං කියන්නේ? තෙල් මදිත් දන්නේ. පොඩ්ඩයි නා ඒ වගේ සීන් නැත්තම් මට තේරෙන්නේ. තෙල් කෑන් එකක් ආව දැන් කොහෙන් හොයන්නද බං කොහෙ විසික් කරත් දන්නේ නැහැ. මොන මගුලක්ද දන්නේ නැහැ. පොඩ්ඩයි නා තෙල් කෑනේ තියනවද බලන්න ඕනේ. නෑ නේ තෙල් කෑන්නේක් නෑ. මොකක්ද මම කියන්නේ? එයි බම් මෙහෙම කරන්නේ මම. පොඩිදා. මල කරුමයක් යකෝ. යකෝ තෝ හින්ද තමයි මේ ඔක්කොම රෙද්ද. මේ වරෙන් බූරුවා. ඉන්නෙත් නෑ රෙද්ද. පලයන් යන. රෙද්ද. ෂිට්. පහක් කියනවද මන්ද මේ පාර නම්. ඒ මං ඔක්කොම වෙන කරා මචං.
sini bambu kan. මට තේරෙන්නේ නෑ මචං. මගුලත් දන්නේ කියන්නේ. දැන් මචං මොකද කරන්නේ? අඩෝ ඒ වැඩ ටික විතරයි බන් තියෙන්නේ. තාම මගුලත් කරන්නේ කියන්නේ මෙයාලා. තාලියා වරෙන්කෝ. හරි ඌවත් මට කියන්නේ නෑනේ බා. අඩෝ අයියෝ. අඩේ තව මොනවද මූ කියන්නේ මචං? දැන්වත් වරෙන් ඉතින් ආයෙ ආවේ නැත්තම් ගහනවා ඉතින් ඈ. වරෙන් ඔකේ වරෙන් ෂෝ නරිත්තත් මන්දා. උඩට යන්න වෙනවා බං බලන්න. මට හිතෙන්නේ නැත් තෙල් මදි සීන් එකක් කරේ මොකක් කරේ සීන් එකක් තමයි මචං. ඒත් ඉතින් දැන් තෙල් කෑන් නෑනේ මචං. තෙල් කෑන් කොහෙන් වන්නද? අතේ අරන් එන තෙල් ටික. මේ බලු තඩියව නිදි කරවන්න ආයි යන්න වෙනවා මචං. යමන් ඇයි බං යන්නේ නැත්තේ? අර මේ පරණ තෙල් කෑන් එක තිබ්බේ නැද්ද බලාගමු බලලා. හරි කාපන්කෝ ඔක දැන්. අදයක් වෙන්නේ නැතුව. තෙල් කෑන් උත්තා දැන් කොහෙන් වන්න වෙයිද දන්නේ තෙල් කෑන් රිත්ත. මේක ඇස්සිනවද බලපන් මෙතන දිනන්නේ නැහැ. ඔන්න මගුලත්ත මන්ද බා. එහෙත් නැත්තම් තව කොහෙද මන් තෙල් කෑන් නැහැ තියෙන විදියක් නැහැ නේ බා. අනේ මන්ද බා. ෂෝ ඇයි බං එහෙම යන්න දෙන්නේ නැත්තේ? එහෙම බෑ බං ඒක යන්න දෙන්න ඕනේ බා. මොන මගුලක් තුන් කියන්නේ කියලා තේරෙන්නේ නැහැ නේ බා. වැඩක් නැහැ. දැන් කො මං ආපු තැනකෝ ඒක හිතාගන්න බැහැ. බාපන් උඹට මං ගෙනල්ලා දෙනවනේ කාපන්. තමා මචං එපා වෙන්නේ. මොකක්ද මං කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. තෙල් ගෑනුත් නැහනේ. නේ මොකක්ද කියන්නේ මං? save bill මොකක්ද තිබ්බ? need to save bill. මොන මගුලක්ද කියන්නේ? save bill. නිකම්ම යමන් මේ පැත්තේ බා. මොකක්ද ආයේ මේ ඉතින් නෑ බං අය මොනවත් කරන්න දෙයක් නෑ දෙත්ත. මන්නේ කිය නෑ කරන්න දෙයක් නෑ තමයි. මේ මොනවද? අඩු මස් හදලා බා. ඉන්කේ මොනවා කරනවද මන්දා? මොකද පාන් ටෝස්ටර් එක.
ෆ්‍රිජ් එකක් නේද? ඒකත් එලා මොන්නේ හැදන්නේ. මොනවත් නෑ බෑ ෆ්‍රිජ් එකේ. කොමඩ් එකක්. අඩු උඹට පේනවනේ මාව. මේ කන්නඩිය නේද? මේ මාව පේනවද මේ? මේනි මාමක. මේකේ යමන්ද? අඩු එතන ඉහිවැනේ. ආනේ කවන්නේ යමන්කෝ. අනේ මන්දබ. එයි මොකක්ද ඔයා කියන්නකෝ මිස්ටර් ඩොග්. මේකත් ඇරියා මම මොකක්ද ඔයා කියන්නේ. මේකත් ඇරියට පස්සේ තියන අඩු. මොකක්ද ඒකද? අනේ මට තේරුන්නේ නැහැ. මොකද්ද මචං ඒ උනේ? මට තේරුන්නේ නැහැ මචං ඒ උන දේන. තේරුන්නේ නැහැ බ. අනේ මම මේ පිටිපස්සට ගියා. එකපාර තේරෙන්නේ නැහැ බ මොන මගුලක් වෙනවද මන්ද බ. ඔය ඔක්කොම මගුල් වෙන්නේ වීඩියෝ එකක් කරන්න ගත්තාම බ. දැයි ආයතන කියෙවිට නෙන් මෙතන බ. දැම්මත් පුළුවන්ද බලපන්. ඉතින් යකෝ මට මේකේ ඉල්ලන්න තමයි ඉතින් මිස්ටර් ඩොග්කෝ දැන්. ඌ වගේ බල්ලා දෙන්න අපිට. මම පකත්ත කියන්නේ කියලා දීපන්කෝ. එයි බම්පි. මේක මර කර්මයක් වුණානේ. ෂෝ තෙල් කෑන් අතර හිතේ විතර සතුටට හම්බුනේ නෑනේ බා. තෙල් කෑන් එකක් හම්බෙන්න මට අඩු. ඉතින් මං කොහෙවත් දෙන්නේ නේ. මෙතන තියෙන්නේ බේද. ගෙනාවු තෙල් කෑන් එක බා. චේන් එකක් දාලා දී. තෙලුත් කැහුවා. තෙල් කෑන් එක උත් නෑ. මොකක්ද කරන්න කියන්නේ ඔබ? මුන්ගේ මැෂින් කැඩලාද කොහෙද බා? හරියන්නේ නැහැ බං මේ මුන්ගේ මැෂින් කැඩලා බා. ෂෝ අඩෝ අයියෝ ගායිස් ඉතින් ඔන්න ඕක කරාට පස්සේ ඉවරයි බං ගේම් එක. මොකක්ද මේ දැන් මුන් කියන්නේ? මේ බන්ද බං මට තේරෙන්නේ නැහැ දැන් මොකක් වෙලාද කියලා ගේම් එකට. මොකද මේ රෙද්දක් තියෙනවනේ රෙද්දක් අස්සේ මොනවද මේ දින්නේ මේ. හරි බ්‍රෝ වරෙන් ගොබ පව් දෙන්නේද වරේ? ගිරවුල බදා. අඩෝ මචං සසර කලකිරිලාද වාට? මේකට තේරෙනවා මචං. කරන් දෙන්නේ වරෙන් මාත් එක්කද? මොකද මේ තැටිව අද මෙතන තියෙන්නේ. මේ මන්ද වරෙන් ඌ ඇඳගෙන ඉන්නේ මට. අඩෝ බ්‍රෝ දුක තමයි ඉතින් වරෙන් මේක උඹනෝ දැන් උඹේ කටේ වරෙන් ඔබ මේ වදයක් ඉන්නේ නේද? අයියෝ මොනවාද මේ වෙන්නේ? බොරුවට වීඩියෝ එක දිග්ගැස්සන එක තමයි වෙන්නේ මචං. ඇරනම් ඉවරයිනේ මචං යායි. මොන කරුමයක් කියපන්කෝ. ඒ රෙඩ් කී එක ඔකුලත් තමන්ද බන් දැන් අර තෙල් කෑනුත් නෑ. අය රෙද්දක් කියනවා දැන්. කානගින්නේ මේ වෙලාවට ඉතින් ඈ. මව්ත බං. ෂි. නිදාගෙන උඹ සැප්ට නිදාගෙන ඉන්න මචං. ඉරියරන අනිත් පැත්ත හැරියට නිදාගෙන ඉන්න. පෙරලි නිදාගෙන. බලෙද්ද? පස්සේ බලමු මේක. අඩා. කමන්නේ බං උඹ හිට ගැහුවා. අඩු උඹ මට එහෙම කරා බා. අඩු මට ගැහුවා බා. අයියෝ මචං මට ගැහුවා බා. අඩු දුකයි බා. දැන්වත් යන්න දීපන් ඉතින් අඩෝ.
මට දැන් අච්චන්න දියම් බං අඩු උඹාවත් එකයි නැතත් එකයි මට යන්න දියම් මේ ගේම් එකෙන්ද අඩු මට යන්න දියම් බං මං ගේම් එක ඉවර කරලා තියන්නේ මොනවත් නැහැ බං you need you save මොකක්ද තේරුන්නේ නැහැ නේ බං දී මැෂින් එක කඩනවා දැන් මම මේ මැෂින් එක මේක මල කරුමයක් රෙද්ද කෝවම මේ තෙල් කෑනුත් නැහැ මොකද තෙල් කෑන් එක තියෙන්නේ මොන හරි කරගන්න මට මුම්මඩ කියන අතේ ගේන්නේ කියලා දැන් ඉඳා තද වෙලා තියන්නේ දෙන්න අලු ඉතින් සබ් එකක් දාන්න ඕනේ මචං මෙච්චර කරලා තින් සබ් කරේ නැත්තම් වැඩක් නැහැ මචං වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නම ඕනේ ඕකේ ඕකේ එනම් බ්‍රෝ ගැම්මෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මේ පක ඉවර වෙන්නේ නැහැ මට තියෙන ප්‍රශ්නේ ඇයි කියලා දන්නවනම් කමෙන්ට් කරන්න මෙන්න මේක එනවා ඌ මට අරින්න එනවා අයියෝ යනවා මම හරියන්නේ නැහැ අඩෝ මලක් යකෝ මලක් අයියෝ දැන් එපා වෙලා ගිහින් මට මේ තාපෙන් පැනලා යන්න ඉතින් ආව කියන පරිවිද්ද අඩි තරු ගණන් කරමුද අපි හරියන්නේ යම මම දැන් මැරෙන්න ඉඳලා තින්නේ මුඩිය වෙනකමුද අපි පීයෙන් ඇයි බම් මේ වදයක් ඉන්නේ මෙයා හරි බෙනිදාගනි අඩෝ අතේ ගේන්නේ නේ ආවේ මේ ටික හරි අතේ හරි ගේමුද මේකද මම කරන්නේ නැහැ මචං මට මේ කෑන්නේ නැහැ තේ ගෙනියන්න බෑ ඉතින් මන් දන්නවා අරූට කියලා අපි මැරෙමුද කම්බයිගේ එපා වෙනවනේ මචං මේකටත් මේ මොකද්ද වෙලා එන්නෙත් නෑ මෝඩයා වරේ ගෝතය වරේ කොහොම මැෂින් උත් කෙල්ලා රතන උඩ මැෂින් එක මතකයිනේ මචං ඒකත් කැඩිලා අනේ මන්දව මේ රේඩියෝ එක තමයි ඔක්කොම දාපන් අයියෝ මචං දරුඩු කියලා තමයි මැෂින් එක හදාගන්න වෙන්නේ බා යම ඌ එක්කන් එමු මචං බොක්කෝ ආ කොහෙද මිතුර සොඳුර නෙමෙයි මිතුර මචං අලෝ මචං ආ කොහෙද උඩේද උඩේද එන්නකෝ මචං උඩ එන්න අනේ එන්න පොඩ්ඩක් එන්නකෝ එන්න අනේ එන්න පොඩ එන්න අනේ එන්න අනේ එන්න පොඩ්ඩක් එන්න අඩෝ follow me අඩෝ bro ෂෝ සතෙක් කෙනෙක්ද වරෙන් ගොබ මචං මේ මම මෙතන බා මොකෙද්ද මන්ද බා වරේ එන්න අනේ එන්න දැන් වත් වෙනවද ඔය කිද මම බලන් ඉන්නවා අඩි කීලා නේද ඔය යනකම පල්ලට ගිහින් බලපන් මැෂින් එක කඩලා බං උඹ අනේ මන්ද බං උඹලා බත් එකයි උඹේ මැෂින් උත් එකයි බල්ලත් එකයි උඹේ කොම් මැෂින් මේ බාල මැෂින් බං කවුරු සෙට් කරපුවද දන්නේ මෙතන මොන මගුලක් කියනවද මන්ද බං shit මන්ද මේ කඩාගෙන එන මේ අඩෝ මම මේ කඩාගෙන එනවා දැන් නම් ඩුෂ් අඩෝ
මොනාද බං මේ අයියෝ තිරුත් දාලා ආයෙකින් දැන් තේ කෑන් එකක් මුත් නැහැ මේ කොහෙද මේ අඩෝ ෂුවර් නේද මං තේ කෑන් එකක් ආයෙ උන් දුන්නේ නැහැ කියලා මං කොහොමද විසික් කරලා දන්නේ මෝඩය වගේ නිකමට බලපන් මේ ඇරිව තේ කෑන් එකක් නැහැ නෑ බං තේ කෑන් නැහැ බං ඊ හදිස්සියට ගන්න තේ කෑන් දෙකක් දා හිමුවත් නැහැ නේ බං මේ ගේම් එකේ කො බල්ලා thank you මචං කරන්න දෙයක් නැහැ බං කරන්න දෙයක් නැහැ ඇත්තටම නෑ දුක තමයි ඒත් මචං ඔතනින් යාර කරන්න දෙයක් නැහැ බං වෙන ඇත්තටම නෑ මේ තෙල් ගැහුවා කියන ඔගේ අරින්න ඕනේ බෑ ඒක මේ මැෂින් එකේ දෝෂය හරි බෑ ඉතින් ගේම් එක ඔයාලා try කරලා බලන්න මොකද වෙන්නේ හොඳයිද කියලා ගේම් එක මරු බං හැබැයි මෙන්න මේ වගේ මැෂින් කැඩෙන්න ගත්තාම නම් පොඩ්ඩක් එපා වෙනවා මට නම් ඉතින් උනාමයි හැබැයි වැඩ මේ වගේ හැබැයි වෙම්මෙත් අර වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න වගේ ගත්තාම තමයි මචං තිම්රෝ මං ඊළඟට ගේම් හිතන් ඉන්නේ මොකද්ද පම්කින් හෙඩ් ඔව් මචං පම්කින් හෙඩ් අඩෝ බල්ලා එනවා උඩ වට දාන බලමු නිකන් ආතලේ වගේ අඩු උක්කනවා බම්මා උඩ වට දාන්න බෑ ඒක මෝල් උත්සාහයක් ඒක කවුරුත් ඒ විදිහට කරන්න එපා එහෙනම් මචං ඉතින් අර තෙල් ඇති වෙන දාන්න මේ ඒක තමයි මට සීන් එක මං හිතනවා ඒක තමයි ප්‍රශ්නේ කියලා අන්තිමට දැක්කනේ බා තෙල් කෑන් එකක් නෑ අන්තිමට දැන් බල්ලා කෑව ඇතිනේ මිස්ටර් ඩොක්ටර් මට දෙකක් කියන්න ඕනේ බෑ මේක ඉඳපන් අඩෝ මේ මචං උඹට අර කියන කලින් උ ගැහුවා මචං කරන්න දෙයක් නෑ අපේ අන්තිම ලයිෆ් එක මගේ අවසන් ජීවිතය මචං ගලෙන් ගහලා කඩමු දරු පුළුව මම ගලෙන් ගහලා කඩමු දොර අරගෙන උඹ මං ඉඳපාද දෙකක් කියලා දෙන්න ඕනේ මම මිස්ටර් ඩොක්ටර් යකෝ මැෂින් එකක් හරියට හදලා තියාගන්න ඕනේ එක්ක තෙල් කෑන් දෙකක් තියපන් ගලෙන් ගහලා දෝගගේ ඔළුව බලන්න වෙනවා කරන් දෙන්න ගහමුද ඔයි මිස්ටර් ඩොක් අඩු මේ වරෙන් ඔළුව පාලනවා ඉතින් ඔළුව පාලනවා අඩු ඔබ දන්නවද උඹලා කියන මැෂින් කැඩිලා බා එක්ක අලුත් මැෂින් එක සෙට් කරපන් හරිද ඔබට කියන්නේ මම ඔව් එක්ක අලුත් මැෂින් එක සෙට් කරපන් හරිද එහෙම නැත්තම් තෙල් කෑන් දෙකක්වත් තියලා තියපන් මෝඩයා හරිද තොට තමයි කියන්නේ මම හරිද නිකන් මෙතන අනිත් උන්ගේ පස්සෙන් දුව වදයක් වෙන දන්න එපා හරිද මේ බැන්න කියලා තරහට ඔම කැත වැඩ කරන්නත් එපා ඉතින් කරන්න දෙයක් නෑ ගයිස් දින්න කියලා හිතාගමු ඔය දින්න තමයි මචං මේ මැෂින් එකේ දෝෂයක් තමයි අතර උනේ හරි ඉතින් බ්‍රෝ වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න ඕනේ එහෙනම් කොල්ලෝ අපි යනවා